අවශ්‍ය බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනදා වගේම ඔයගොල්ලන්ට ඔන්න අදත් මම අරගෙන ඇවිල්ලා තියෙනවා. ගෙදර ඉඳන් ලොකු වේදමක් දරන්නේ නැතුව කරන්න පුළුවන් ස්වයං රැකියාව ගැන. ඉතින් අද part 2 දෙවෙනි වීඩියෝ එක තමයි අරන් ඉන්නේ. දැන් දවස් දෙකකට කලින් මම ඔයාලට වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. ඒක බලමු නිකන් ඔයා බලන්න කොහොමද ගෙදර ඉඳලම ගෘහිණියක් විදිහට ඔයාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ගෙදරට දවසට රුපියල් 200ක් 300ක් හරි හම්බ වෙනවා නම් ඒක මාසෙට ලොකු ගාණක් වෙනවා. ඉතින් ඒක නිසා අපට පුළුවන් ඒ වීඩියෝ එක බලලා අදහසක් ගන්න. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා ඉවත දාන පොල් කුළු වලින් ඔයා කොහොමද බිස්නස් එකක් කරන්නේ කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න අදහසක් ගන්න. ඒ වගේම මේ අදහස ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරලා ඔයා යම්කිසි ධනයක් ඉපද වූවාද මේ වීඩියෝ එක හරහා ඒක තමයි මම ලබන ආශාදය. ඉතින් ඒක නිසා ඔයාට මම කියනවා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. කිසිම දෙයකදී ලැජ්ජ වෙන්න එපා. මොකද අපි හොරකම් කරලා අනුන්ගේ දේවල් කඩා වඩාගෙන සල්ලි හොයනව නෙමෙයිනේ. තමන්ට තියෙන හැකියාව දක්ෂතාවය එක්ක තමයි මෙන්න මේ ගමන යන්න හදන්නේ. ඉතින් මගේ පවුල ගත්තොතින් මම සමාන කරනවා ලොකු රූස්ස ගහකට. මේ රූස්ස ගහේ අතු තියෙනවා, කොළ තියෙනවා, ගෙඩි තියෙනවා, මේ හැමදේම තියෙනවා. ඉතින් මේකේ මුල් විදිහටම ගන්නවා ගෙදර ගෘහිණියව. මොකද මහත්ය හම්බ කරලා ගෙනලා දුන්නාත් ඒක සැකසුරුවම් විදිහට පාවිච්චි කරේ නැති වුණොත් එහෙමල එතන කඩාවැටීමක් සිදු වෙනවා. ඒක නිසා ඔයාට පුළුවන් ඕන දෙයක් කරන්න. ඔයා විශ්වාස කරලා පටන් ගන්න. මම දෙන අදහස් ඔයාගේ ඉතින් ඔයා යන බලාපොරොත්තුෙන් ඉන්නවා. එඩි කරනවට සල්ලි නැද්ද? ඉතින් ඒකට මුදල් උත්පාදනය කරගන්නත් මේ හරහා පුළුවන් කියලා මම ඔයාලට ගිය වීඩියෝ එකකින් කිව්වා. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා කියලා පටන් ගමු. ස්වයං රැකියාවක් කරන්න ඕනි ඒත් සල්ලි නෑ එකේ හිත ඉන්නවා නම් ඔන්න ඔයා හරිම වීඩියෝ එක තමයි මේ බලන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ පොල් කුඩු වලින් සල්ලි හොයන්නේ කියලා. සෑම ගෙදරකම පොල් පරිභෝජනය කරනවා. ඉතින් ඔයාලගේ කෑම වලට දාලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ පොල් කුඩු ටික විසික් කරනවානේ. ඔන්න එහෙනම් අද ඉඳන් පොල් කුඩු විසික් කරන්න එපා. ඔයා පොල් ටික ගාලා පොල් කිරි ටික ගත්තට පස්සේ ඉතුරු වෙන පොල් කුඩු ටිකට මෙන්න මේ වගේ කලර් එකක් දීලා වටිනාකමක් දෙන්න පුළුවන් නම් ඔන්න ඔයාට සල්ලි හොයන්න පුළුවන්. ඔයාලා දන්නවා කඩවල දිනවා කුකුල් සායම් එක එක පාට වලින් තියෙනවා. ඊට අමතරව අපි ගෙදර ගෙනල්ලා තියාගෙන ඉන්නව නේද? අර රුලන් වලට පොල් ටොපි වලට එහෙම අපි දාන්න යන්නේ කලරින්. ඉතින් ඔන්න මේ කලරින් වලිනුත් මේ වැඩේ කරන්න පුළුවන්. ඔන්න අද මම ඔයාට පෙන්වන්නේ මේක මේ කලරින් දාගෙන. කලරින් බිංදුවයි දාන්න ඕනේ. බිංදුව දාලා තෙත පිටින්ම පොල් ටික හොඳට අනන්න ඕනේ. ඒ ඇනුවට පස්සේ සුදු පාට බිංදුවක්වත් නැති වෙන්න ඔන්න අපි දාන කලර් එකේ පාටටම එනවා. ඉතින් මේක තෙත පිටින්ම තමයි කරන්න ඕනේ. හරිම ලේසියිනේ ලොකු වැඩක් නෑනේ. ඔහොම කරලා වීර වෙලා ඔයා කරන්න ඕනේ මේ ටික තද අවුවේ දවස් 2ක් විතර වේල ගන්න එක විතරමයි. මේ බිස්නස් එකේදී ඔයා මතක තියාගන්න ඕනේ කාරණා දෙකයි තියෙන්නේ. පළවෙනි කාරණාව තමයි හොඳට පොල් ටික වේලන්න ඕනේ නැත්නම් පණු කැදලි හදින්න පටන් ගන්නවා. දෙවෙනි කාරණාව තමයි පැකින් කරනකොට කොයි වෙලේවත් ඇසුරුමට රස්නේ පිටින් ඇසුරුම් කරන්න යන්න එපා. ඉතින් ළමයෝ මේක අපි කන්න ගන්නේ නෑනේ. ඉතින් ඒක නිසා ලියාපදිංචියක් නැතුව වුණත් ඔයාට ඉස්කෝලවල් ළඟ තියෙන කඩවල් වලට ඒ වගේම බුක් ෂොප් වලට ඒ වගේම සිල්ලර බඩු කඩවලටත් දාන්න පුළුවන්. ඊට අමතරව ඔයාට විශේෂයෙන්ම පෙර පාසල් ළඟ තියෙන කඩවල් වලට දැම්මොත් හොඳ අලවියක් සිද්ධ කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට ඔන්න ඔන්ලයින් ජොබ් එකක් විදිහටත් මේක කරන්න පුළුවන්. ඔන්ලයින් සේල් ඕන තරම් කරන්න පුළුවන් ළමයෝ. ඔයා හිතන්න විතරයි තියෙන්නේ. ඔන්ලයින් සේල් කරන්නේ කොහොමද දන්නවද? මෙන්න මේවා. ඔය විදිහට පාට පාටින් ඔය විදිහට පැකට් කරලා වෙලා ඔයාට පුළුවන් පේජ් එකක් හදලා පේජ් එකේ දාන්න. ඉතින් නර්සරි යන බබාලගේ අම්මලා මේ වගේ දේවල් හොයාගන්න නැතුව ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා කඩවල් ගානේ යනවා. ඉතින් ඔයාට එහෙමත් කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ පොඩි පැකට් එකක් ළමයෝ රුපියල් 50ක් වෙනවා. ඉතින් ඔයා 40කට කඩේට දැම්මත් මුදලාලි රුපියල් 10ක් තියන් විකුණනත් ඔයාට පාඩුවක් නම් සිද්ධ වෙන්නේ නැහැ.
ඒකට හේතුව තමයි විසික් කරන දේවල්නේ ඔය. ඔයාට ලොකු මුදලක් වියදම් වෙන්නේ නෑ ඔක කරන්න. ඉටි කොල ටිකට තමයි ළමයෝ සල්ලි යන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේක කාඩ්බෝඩ් එක පැකට් 5ක්. එක පැත්තකට පැකට් 5යි එක පැත්තකට පැකට් 5යි පැකට් 10ක් හදලා කඩවල වලට දාන්න. එක එක කලර් වලින් දාන්න. එතකොට තමයි ඒක ලස්සන. ඉතින් ඔන්න මං හිතනවා මම ඔයාට වටිනා අදහසක් දුන්නා කියලා. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඒ වගේම මේ අදහස තව කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් හොඳ හිතින් ශ්‍රේයා කරන්නත් අමතක කරන්න එපා. කවදාවත් වරදින්නේ නෑ හොඳ හිතින් දෙයක් කරොත්. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.